තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී ඔබ වෙනුවෙන් සංවේදනය කරන උතුම් දායකත්ව සදර්ම දේශනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාව පවත්වනු ලබන ගෞරවනීය ස්වාමින් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත පූජනීය කාගොල්ලේ සෝමවංශ පින්වත් නායක ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනාවේ පින්බර දායකත්වය ලබා දෙමින් අද දවසේ කටයුතු කරනවා කැනඩාහි ටොරන්ටෝ නගරෙහි පදිංචි ආර්යපාල කුරුප්පු මහත්මයා ලාලනී ජයතිලක මහත්මිය ප්‍රධාන එම පවුලේ සදැහැති පින්වත් පිරිස. කවුරුත් මෙසේ කියන්න බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මව්පිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මා මෙන්ම මාගේ මව්පිය ගුරු උතුමෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මා මෙන්ම මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද කොරෝනා රෝගීන්ද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මා මෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ
සුවපත් වෙත්වා. සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති වදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසං භගවා ඒතදවෝච නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලා ධම්මා අභිවර්ධන්ති යත ඉදං භික්ඛවේ කල්යාණ මිත්තතා කල්යාණ මිත්තෝ භික්ඛවේ අනුප්පන්නාචේව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසලා ධම්මා අභිවර්ධන්ති තී. සදහවත් වාසනාවන්ත පින්වත්නි, අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුන සූත්‍ර දේශනාවක් මේ ධර්ම දේශනේ පිණිස මාතෘකා කළේ. බෞද්ධයා නාලිකා ඔස්සේ විසුරුවා හරින මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කැනඩා වල ටොරොන්ටෝ යන නගරයේ පදිංචි ආර්යපාල කුරුප්පු මහත්මයා, ලාලනී ජයතිලක මහත්මිය යන මේ දෙපළ විසින් තමයි මෙහි දායකත්වයේ දරන්නේ. 2022 පෙබරවාරි 2 වෙනිදා උපන්දිනයේ යෙදෙන ආර්යපාල මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කිරීමයි මෙයින් අරමුණු කරන්නේ. ලංකාවේ නොසිටියත් විදේශගතව ඉඳ හෝ මේ දායකත්වයේ දරලා තම ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට ලැබීම ගැන හිතා සතුටටපත් වෙන්න ඕන. පවුලේ හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අභාව ප්‍රාප්ත වුණ දෙපාර්ශ්වයේම සියලුම මව්පිය වැඩිහිටි ගුරුවරයාදී සියලුම ඥාතීන් පින් අනුමෝදන් කිරීම, දෙවියන්ද පින් අනුමෝදන් කිරීම, මහා සංඝරත්නයේ පින් දීම, සෙත් පැතීම, ත්‍රිවිධ හමුදාව රණවිරුවන්ට කොරෝනා වෛරසයෙන් පීඩිත වෙන ජනතාවට ආශිර්වාද කිරීම
පින් අනුමෝදන් කිරීම කියන මේ වැදගත් අරමුණු රාශියක් සිතේ තබාගෙන තමයි ආර්යපාල කුරුප්ප මහත්මයා එම මහත්මාව මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නේ. ධර්මානුශාසනාවක් පැවැත්වීම, ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම අති මහත් පින්කමක්. සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි ධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලා වැඩ ඉන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි සදහැවතුන්ට බණ ටිකක් අහන්න පුළුවන්කම තිබෙන්නේ. ඊටාම දුර්ලභ අවස්ථාවක්. නොයෙක් පින්කම් කරන්න පුළුවන්. නමුත් මේ සම්බුද්ධ ශාසනයේ පාදක කරගෙන කරන කිසිම පින්කමක් බුද්ධ ශාසනයක් නැති කාලයක කරන්න බෑ. සාංසාරික පළපුරුදු වලට අනුව පන්සිල් රකින අය ඒක රැක ගන්නවා, අටසිල් සමාදන් වෙන අය අටසිල් සමාදන් වෙනවා. ඒක බොහොම කලාතුරකින්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තමයි තෙරුවන් සරණ යාම පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සිල් අනුදැන වදාරන්නේ. ඒ අනුව මේ පින්නතුන්ලාටත් පන්සිල්, අටසිල් රැකීමේ වාසනාව ලැබිලා තියෙනවා. පුරපසළොස්වක පොහෝ දවස ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අටසිල් සමාදන් වෙලා, පෙහෙවස් සමාදන් වෙලා දවස ගත කරන්න. නිදහසින් අයට පෝය වෙනකම් ඕන නැහැ. කැමති දවස්වලට අටසිල් සමාදන් වෙලා දවස භාවනා යෝගීව ගත කරන්න පුළුවන්කම තියෙනවා. සිල්වන්තකම කියන එක හරි ප්‍රබලයි. බුද්ධ ශාසනයක් නැති වෙනකොට ලෝකයේ මිත්‍යාවාදීන් බලවත්. සිල්වතෙක්, ගුණවතෙක් හොයාගන්න එක හරි අමාරුයි. අපේ ගෞතම මහබෝසතාණෝ විශාල දානයක් දීලා තිබුණා. ඒ මහා දානමය පින්කම, ඒ දානීය වස්තුන් ලබා ගන්නට පැමිණිච්ච අය ඔක්කොම දුස්සීල ජනතාව. කිසිම කෙනෙකු ළඟ සීලයක් තිබුණේ නැති බව එතුමා ප්‍රකාශ කරනවා. එතකොට ඒ දාණයෙන් මහත් ආනිසංසයක් ලබන්න බෑ. තමා සිල්වතෙක් වුණත් ලබා ගන්නේ නැයි සීලයෙන් අඩු නිසා මහත් ආනිසංසයක් ලබන්නට බෑ. අද මේ බුද්ධ ශාසනය හේතු කරගෙන අෂ්ටාරි පුද්ගල මහ සංඝයා වහන්සේගේ පෙළපතෙන් පැමිණෙන මහ සංඝයා වහන්සේ වැඩ ඉන්නවා. සද්ධා, වීරිය, සති, සමාධි ඥානයන්ගෙන් සමන්විතව සිල් ගුණ දියුණු කරන පිරිසකුත් ඉන්නවා. එතකොට ඒ අය කරන පින්කම් මහත් ආනිසංසයක් අපට ලැබෙනවා. කුඩා ආනිසංසයක් නෙවෙයි, මහා ආනිසංසයක්. නිතිපතා අපේ සීලයේ, පංච සීලයේ තුනුරුවන් සරණ ගිහිලා සමාදන් වී රැක ගන්න ඕන. රාත්‍රී නින්දට පෙරත් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා මව්ට, පියාට, ගුරුවරුන්ට කාටත් පින් දීලා නිදා ගන්න ඕන. එතකොට සිල්වන්ත කෙනෙක් හැටියටයි දවස ගෙවෙන්නේ. ඔය වකවානුව තුල හදිසියෙවත් මරණයට පත් වුණොත් වාසනාවන්ත මහේසාක්‍ය ජීවිතයක් අපිට ලැබෙනවා. ශීලවන්තයා, ත්‍යාගවන්තයා නරකාදියට යන්නේ නැහැ. යම් විදියකින් ගියොත් දවසයි, දෙකයි, තුනයි චුත වෙනවා. එහෙමනම් පින්වත්නි, අපි අපේ සීලය හොඳට ආරක්ෂා කරගන්න ඕන. අපේ ත්‍යාග ගුණය පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. අපේ චිත්ත සමාධිය තහවුරු කරගන්න ඕන. නුවණ පුළුවන් තරම් දියුණු කරගන්න ඕන. ඔය කියලා දුන්න මෛත්‍රී භාවනාව කොලේක ලියාගෙන නිතරම මෙනෙහි කරන්න. තමාට, මව්ට, පියාට, ගුරුවරුන්ට, උදව් කරන අයට, හිතා හිත මැදහත් අයට, කොරෝනා රෝගීන්ට, දෙවියන්ට, සියලු සත්වයන්ට එකක් පාසාම හිතට රැගෙන සුවපත් වෙත්වා කියලා මෙනෙහි කරන්න.
අන්තිමට සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියවර දහස්වර මෙනෙහි කරන්න. මෛත්‍රී භාවනාවේ පින සියලුම පින්කම් අභිභවායන්. අතිවිශාල ධනයක් වැය කරලා කරන දානමය පින්කමට වඩා වටිනවා කුටිසේනාසන විහෙර විහාර ධර්මශාලාදී හදලා පූජා කරන එක. තුනුරුවන්ට පූජා කරන එක. ඊටත් වඩා වටිනවායි කියනවා තුනුරුවන් සරණ යාම. ඊටත් වඩා වටිනවා තුනුරුවන් සරණ ගිහිලා පන්සිල් අටසිල් රැකීම. ඊටත් වඩා වටිනවා මෛත්‍රී භාවනාව සුවපත් වෙත්වා කියලා මෙනෙහි කිරීම. ඒතර බලන්න කොච්චර බලවත්ද කියලා. ඊටත් වඩා වටින තව එකක් තියෙනවා මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කිරීම. ඊට එහා පින්කම් තව නැහැ. ඒව හොඳට ඉගෙනගෙන පොත්වල සටහන් තබාගෙන අන් අයටත් කියා දීගෙන ඒ සියලුම පින්කම් අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න ඕන. එතකොට අපේ මෙලොව ජීවිතයත් හොඳයි. සංසාර ගමන වාසනාවන්තයි. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනටපත් වෙන්න පුළුවන්. මේ ශරීරයේ ස්වභාවය දි รา පත් වීම, වෙනස් වීම. මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න. මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න. මේ ලැබෙන්නා වූ කුසල සම්පත්තිය අප්‍රමාණයි කල්ප ගණනාවක් සසර කෙටි වෙනවා. නිර්වාණ සෝයට අවබෝධ කරගන්න මහා බලවත් පිනක් වෙනවා. මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හැමෝටම තේරුම් කරගන්න බෑ. ඇයි මේ ශරීරයේ තියෙනවා, මිනිස්සු ඉන්නවා, ලෝකයේ තියෙනවායි කියලා තමයි වැටහෙන්නේ. වෙනස් වීම ගැන හිතන්න තරම් නොවන මදි. ඇති වෙනවා නැති වෙනවා. ඕක තමයි අනිත්‍ය ලක්ෂණය. කෙනෙක් උපන්න ජීවත් වෙනවා මැරෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවා. මගේ කියලා මොකුත්ම නැහැ. ගෙනාපු දෙයක්වත් නැහැ, ගෙනියන දෙයක්වත් නැහැ. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන මේ ලක්ෂණත්‍රය නිකං හිතුවත් වටිනවයි කියලා ධර්මයේ පෙන්වන්නේ. ඒවා අපි පුළුවන් තරම් දියුණු කරලා සති සමාධි ඥාන ටිකත් හොඳට දියුණු කළොත් නම් අපිට මොනම දෙයකින්වත් අඩුවක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක මේ සූත්‍ර දේශනාව පැවැත්වුවේ. සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සූත්‍ර දේශනා 18000ක් පමණ දේශනා කළ තියෙනවා. අප්‍රමාණ විනය ශික්ෂාපද පනවල තියෙනවා. ජාතක දේශනාතා නොයෙක් දේශනාවන් පවත්වල තියෙනවා. තුර බලන්න මොන තරම් වෙහෙසක් ඒ බුදුරජාණන් වහන්සේ රැගෙන තියෙනවාද මේ ධර්මයේ ලෝකයා හමුවට විසුරුවා හරින. පැයකුත් විනාඩි 20යි සතපුනේ අනිත් මුළු කාලයම කැප කළේ දෙවියන් සහිත ලෝකයා වෙනුවෙන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන තමන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝත් අනන්තයි. අප්‍රමාණයි. ඒ හැමෝම තුනුරුවන් සරණ ගිහිල්ලා පන්සිල් අටසිල් රකින අය බොහෝ දෙනෙක් මගඵල නිවන් සුව ලබන අය. මේ ශාසනයේ බණහලා සෝවිසි අසංකේය 24ක් නිවනට පත්වලා තියෙනවා. ලෝකයේ සියලුම ශාස්ත්‍රවරු අතුරෙන් වැඩිපුරම ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඉන්නේ බුදුරජාණන් වහන්සේට. මේ ලෝකයේ මනුස්සයෝද නාගයෝද දෙවියෝද බ්‍රහ්මයෝද අනන්ත ලෝකවල දෙවියෝද බ්‍රහ්මයෝද ඉන්නවා මාර්ගඵල නිවන් සුව ලැබපු අය බුද්ධ ශ්‍රාවක පිරිස.
ඔබ අප සියලුම දෙනාමත් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්. ඒකත් ලොකු වාසනාවක්. ඒක කරන්න ඕන සීල ගුණ දියුණු කරලා සද්ධාදී ගුණ දියුණු කරගන්න ඕන. එතකොට තමයි බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා කියන තත්වයට පත් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි. මහණෙනි මම මේ කාරණේ හැර තවත් ධර්මයක් බුදුනුවණින් දැක්කේ නැහැ කිව්වා. මොකක්ද ඒ කාරණය? අනුප්පන්නාචේව කුසලා ධම්මා uppajjanti. කරගන්නට බැරි වුණු කුසල ධර්ම ටික රැස් කරගන්න පුළුවන්. uppannāvā කුසලා ධම්මා අභිවණ්ඩන්ති. තේ තෙමෙන කුසල ධර්ම ටික දියුණු කරගන්න පුළුවන්. නොකල පින්කම් කරන්න පුළුවන්, කළ පින්කම් දියුණු කරගන්න පුළුවන්. යතේදං භික්කවේ කල්යාණ මිත්තතා. මානෙනි මේ කල්යාණ මිත්‍රයා නිසාමයි මේ අවස්ථා දෙකට ලැබෙන්නේ. කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ 3යි. හොඳ වචන කතා කරන්නේ, හොඳ සිතුවිලි හිතන්නේ, හොඳ වැඩ කටයුතු කරන්නේ. ලක්ෂණ 3යි. ඒ කල්යාණ මිත්‍රයා දෙව්ලොවට යන මඟ, බඹලොවට යන මඟ, නිවනට යන මඟ පැහැදිලි කරනවා. සතර අපායට යන මඟ මේක. සතර අපායට යන වැඩ කටයුතු මේවා. ඒවා අතහරින්න කියලා උපදෙස් දෙනවා. කල්යාණ මිත්‍රයා ලෝකේ හැම තැනකම නැහැ. ලෝකේ පරම කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ සුගති මඟ පෙන්නුවා, නිවන් මඟ පෙන්නුවා, යහපත් ජීවනෝපාය පෙන්නුවා. ඒ හැම දෙයක්ම පෙන්වා වදාලේ මේ සත්වයාට පිහිටවීම පිණිසයි. මේ සංසාර සාගරේ එරෙලා සංසාර සාගරයේ දුක් විඳින සත්වයෝ අප්‍රමාණයි. ඒ බඳු සත්වයන් පිහිට වෙන්න තමයි ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ බුද්ධ ශාසනය තමයි ඔබ අප හැමෝටම ලැබිලා තියෙන්නේ. තමාගේ අධ්‍යාපනයේ රැකියාව දෛනික වැඩ කරගන්න ගමන් පරලෝක ගැන හිතලා, නිර්වාණය ගැන හිතලා දාන සීල භාවනා පින්කම් ටිකක් කරගන්න ඕන. අධ්‍යාපනයේටම රැකියාවටම කාලේ මිඩංගු කරලා මැරුණොත් පරලොව අනාථ වෙනවා, සරණක් පිහිටක් නැති වෙනවා, සැපක් නැති වෙනවා. සැප නැ, දුකමයි. වාසනාවන්ත ජීවිතයක් ලබාගෙන සුඛිත මුදිත ජීවිත පෙළක් ගත කරලා සංසාර දුකින් නිදහස් වෙන්නත් ඒ බුද්ධ අනුශාසනාව තමයි අපට පිහිට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධ ගයාවෙන් ආරම්භ කරපු මේ ගමන අවුරුදු 45ක් ලෝකයාට ධර්ම දේශනා කළා. අවුරුදු 45ක්. මොනතරම් පිරිසක් ඒ මිත්‍යා මත සිඳ බිඳ දාලා සම්මා දිට්ඨි නම් වූ මේ බුදුදහම වැළඳගත්තද. ඒගොල්ලෝ පොඩි මිනිස්සු නෙමෙයි. රජමැති, ඇමතිවරු, සෙන්පතිවරු, සිටුවරු වගේ මහා බලවත් අය. විශාලා මහනුවර ඒ රාජ්‍යයේ හිටිය යුද හමුදාපතිවරයෙක් සීහ කියලා, සීහ සෙන්පතිවරයා. මේ සෙන්පතිවරයා නිගණ්ඨාගම, ජෛනාගම බැසගෙනම අදහන කෙනෙක්. මහා බලවතෙක්. බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණට පෙනුණා මේ සීහ සෙන්පතිවරයා, යුද හමුදාපතිවරයා මගඵල නිවන් සුව ලබන දවස කියලා. තුන්වහන්සේ වැඩපුව ආරංචි වෙලා
දෙනෝ 1000ක් ජනතාව බුද්ධ වන්දනාවට බණහඬ යනවා. දැන් රටේම ප්‍රචලිත වුණා මේ වාගේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ තියෙන සවනක් ගන බුදුරැස් මාලාවෙන් බැබලෙන එක වේලක් පමණක් දන් වළඳන රජමැති ඇමති ආදී ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙලා ඉන්න දර්ශනීය මනරම ශාස්ත්‍රවරයෙක් පහළ වෙලයි කියලා ආරංචිය රටේම ගියා. ඒ නිසා විශාලාවට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ දකින්න ওই විශාල ජනතාවක් එනවා. මේ සීහ සෙන්පතිවරයටත් ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ වැඩලයි කියලා. එතුමා ජෛනාගමේ නායකයාට ගිහිල්ලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේ වැඩලා ඉන්න මට ගිහිල්ලා පොඩ්ඩක් වන්දනා කරලා බණ ඩිංගක් අහලා එන්නම් කියලා. අපෝ යන්න එපයි කිව්වා. උන්වහන්සේ ළඟ මන්ත්‍රයක් තියෙන මේ මන්ත්‍රයට අහු වුණොත් මෙහෙට එන්න බෑ කිව්වා. ওই කතාව ජම්බුද්වීපයේම තියෙනවා. උන්වහන්සේ ළඟ මන්ත්‍රයක් නැහැ. ගිහිල්ලා වන්දනා කළ බණ ටික අහගෙන යනකොට හිත පැහැදෙනවා. ආගම අතහරිනවා තුනුරුවන් සරණ යන ඔන්න ඕකයි සිද්ධ වෙන්නේ. දෙවරක් තුන්වරක් ගිහිල්ලා ඇහුව අවසර දුන්නේ නැහැ. මෙයා හිතන කාගෙන්වත් අවසර ඕන නැහැ මම යනවයි කියලා. වාහන 500කින් ගිහිල්ලා තියෙන්නේ. ତොර කොහොම මිනිස්සෙක්ද බලන්න. වාහන ඈත නවත්තලා යුද සේනාවත් ඈත නවත්තලා මෙයා ගියා බුදුරජාණන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මම කීප ගමනක්ම දැන් එන්න මහන්සි ගත්ත මේ සවල් ශාස්ත්‍රවරයා එන්න එපා කිව්ව වහන්සේ ළඟ මන්ත්‍රයක් තියෙනවා ඒක ජප කළාම එන්න බෑ කියලා. ඒ වගේම ඔබ වහන්සේ අකිරියවාදීෙක්ලු ඔබ වහන්සේ ක්‍රියාවාදීෙක්ලු තපස්වාදීෙක්ලු විභජ්‍යවාදීෙක්ලු ඒ වගේම උච්ඡේදවාදීෙක්ලු වගර දෝෂාරෝපණය කරෝ පද ටික ඔක්කොමත් කිව්වා. ඔව් සීහ සෙන්පතිය මම පව් කරන්නේ නැහැ ක්‍රියාවාදී අකිරියවාදී ස්කෙලෙස් සිඳබිඳ දමන උච්ඡේදවාදී අර පද ටික ඇනුම් බැනුම් පද ටික බොහෝම අගේ ඇති විදිහට ධර්මයට සැසඳෙව්වා. බණ ටික දේශනා ආගෙන යනකොට අවසන් වෙන්න ඉස්සෙල්ලා අතීත සංසාරේ දියුණු කරගත්ත පිනෙන් සෝවාන් මාර්ගයෙන් නිවනටපත් වුණා. දැන් ආර්ය ශ්‍රාවක කෙනෙක්. තුනුරුවන් සරණ ගිය පන්සිල් අටසිල් රකින්න බුද්ධ ශ්‍රාවක කෙනෙක්. හොල්ලන්න බෑ දැන්. වෙන ශාස්ත්‍රවරයෙක් නැවත සරණ යන්නේ නැහැ. මෙයා බුදුරජාණන් වහන්සේට ඊළඟ දවසේ දානෙටත් ආරාධනා කළා. මෙයාගේ ගෙදරට ගියා මාලිගාවට ගියාම අර ආගමික නායකව පණිවිඩවලට එන්න කියලා ගියේ නැහැ. ඒගොල්ලෝ ආවා. ඒ ආවා සාලේ නවතින්න කිව්ව ඊළන්පස ටික දුන්න මුණ ගැහුනේ නැහැ. හේතුව මේ අන්‍යාගමික අයට වඳින්න පුදන්න බෑ. බුද්ධ ශ්‍රාවක කෙනෙක් දැන්. ඉතින් බැන ගිහිල්ලා තියෙන අපි කිව්වා යන්න එපා මන්ත්‍රයක් තියෙන ඕක ජප කළාම නැවතෙන්න බෑ කියලා. මේගොල්ලෝ යන ගමන් විශාල චෝදනාවක් කළා. බවත් ගෞතමයන්ට දානයක් දෙන්න ලෑස්ති කරලා විශාල ගව දෙනක් මරලා අද මස් දෙනවයි කියලා. මේ කතාව හැම තැනම පතුරවනවා. එක තැනැත්තෙක් ඇවිදින් කිව්වා ඔබතුමාට මෙහෙම චෝදනාවක් කරන ගව දෙනක් මරලා මස් අද දානයට දෙනවයි කියලා. තුමා කියන මම නිර්මාංශවාදී කෙනෙක්. මම මස් මාංශ අනුභව කරන කෙනෙක් නෙමෙයි. එබඳු කෙනෙක් කොහොමවත් මස් මාංශ වලින් දානයක් දෙන්නේ නැහැ. නිර්මාංශ දානයක් දෙන්නේ. මා සත්තු මරණ කෙනෙක් නෙමෙයි. මම අවිහිංසාවාදී කෙනෙක්. කියලා කතාව කියලා අපි දාන වැඩ කරමු කියන කතා කියපු දෙන් කියලා. ඉතින් දානමාන වෙනදටත් වඩා ඉහළින් සූදානම් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරලා
එතුමා දැවැන්ත මහා පිනක් සිදු කරගත්තා. බලන්න එකම කල්යාණ මිත්‍රයා නිසා මොන තරම් බලවත් පුණ්‍ය කර්ම කළාද. දැන් තුනුරුවන් සරණ යන, තුනුරුවන් වඳින, පන්සිල් අටසිල් රකින, බණහන භාවනා කරන සැදැහැවත් යුද හමුදාපතිවරේ. සෝවාන් වෙනකොටම ආත්ම 7කට ඉපදීම කෙටි වෙනවා. ආත්ම 7යි උපදින්නේ මනලොව හරි, දෙව්ලොව හරි, බඹලොව හරි. සමහරට 2-3ක් වෙන්නත් පුළුවන්. සක්කාය දිට්ඨි කියන සංයෝජනය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. සක්කාය තමන්ගේ ශරීරයේ පිළිබඳව තිබෙන දෘෂ්ටිය සිඳේ විඳේ යන මම මගේ කියන එක ඔක්කොම ඉවරයි. ඒක තමයි අමාරුම කාරණේ. ඒ සක්කාය දිට්ඨි නැමැති සංයෝජනය සෝවාන් වෙනකොට සම්පූර්ණයෙන් ඉවරයි. මිසදුටුකම මුළුමනින්ම සිඳ මිදේ යනවා. විචිකිච්ඡා කියන සංයෝජනයත් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන සැක සංකා මොකුත් නැහැ. සීල සමාධි ප්‍රඥා ශික්ෂාව ගැන සැක මොකුත්ම නැහැ. අතීත සංසාරය ගැන, අනාගත සංසාරය ගැන, වර්තමාන සංසාරය ගැන සැක මොකුත්ම නැහැ. පටිච්ච සමුප්පාදය ගැන සැකයක් නැහැ. කරුණු 8යි. මේ ස්ථාන 8 කෙරෙහි සැකය මුළුමනින්ම සෝවාන් වෙනකොට ඉවත් වෙලා යනවා. හරි ප්‍රබල අවස්ථාවක්. ඒ මහා ප්‍රබල අවස්ථාවටම සෝවාන් වෙනකොටම ක්ෂණිකවපත් වෙනවා. ඊළඟට සීලම්බත පරාමාස සංයෝජනයත් ඉවරයි. අන්‍යාගම් පිළිගැනීම, ගස්ගල් පර්වත වැඳීම, මිත්‍යාගම් පිළිගැන ඔක්කොම ප්‍රතික්ෂේපයි. නිවැරදි දර්ශනයක් ඇති කෙනෙක් බවට තමයි පත්වන්නේ. මෙන්න මේ බලවත් සංයෝජන 3 සෝවාන් ආර්යයන් වහන්සේ සම්පූර්ණයෙන් විනාශයට පත් කළා. දරුණුම සංයෝජන 3ක්. එතනින් එහාට ආත්ම 7යි උපදින්නේ. සමහරට 2-3ක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ භාවනා කරලා දෙව්ලොවට බඹලොවට යනවා. සකරදාගාමී කෙනා එකවරයි මනලොවට ඊට පස්සේ රහත් වෙනවා. අනාගාමී කෙනා මේ පැත්තට එන්නෙම නැහැ. පංච සුද්ධාවාස ඉපදෙල එහෙදි පිරිනවන් පාන ඒවා කල්ප ගණන් ආයුෂ. අවිහ, අතප්ප, සුදස්සි අකනිට්ඨ කියන පංච සුද්ධාවාස. දැන් අවිහ බඹතලේ ආයුෂ කල්ප 1000යි. අතප්ප කියන බඹතලේ ආයුෂ කල්ප 2000යි. සුදස්ස කියන බඹලව ආයුෂ කල්ප 4000යි. කල්ප අවුරුදු නෙමෙයි. සුදස්ස කියන බඹතලේ ආයුෂ කල්ප 8000යි. අකනිට්ඨක කියන බඹතලේ ආයුෂ ප්‍රමාණය කල්ප 16000යි. පොඩි ගානක්ද බලන්න. ඒගොල්ලෝ හිදී රහත් වෙලා පිරිනවන් පානවා. ඊට මෙහා සෝවාන් කෙනෙකුටවත්, සකදාගාමි කෙනෙකුටවත් අනාගාමි නොවී පංච සුද්ධාවාසයට යන්න බෑ. එතකොට පංච සුද්ධාවාසය අද අනාගාමී රහත් කියන උතුමන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ශාසනයේ බණහන දෙව්ලොව බඹලොව ඉන්නව රහත් වෙච්ච අය සෝවාන්, සකරදාගාමි, අනාගාමි වෙච්ච අය ඉන්නවා. එහෙමනම් මේ බුදුදහමෙන් උපරිම ඵල නෙලාගත් සංඛ්‍යාව සෝවිසි අසංකේයයි. විශාල පිරිසක් දෙව්ලොවට බඹලොවට ගියා. සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කළා. බලන්න එතකොට මේ සසුන් මිහිර කොච්චර වැදගත්ද. ඒ කල්යාණ මිත්‍රයා නිසා කර ගන්න බැරි වෙච්ච සියලුම පින්දාම් කරගත්තා. කළ පින්කම් කල්යාණ මිත්‍රයා නිසා දියුණු වෙනවා. තමාගේ ජීවිතයේ සිදු කරගත් සියලු පින් ආපස්සට හැරී ඒව මෙනෙහි කරන්න ඕන.
තුනුරුවන් සරණ යාම, පන්සිල් අටසිල් රැකීම, මල් පහන් ගිලන්පස පූජා, බණ ඇසීම, භාවනා කිරීම ආදී කළ සියලුම පින්කම් ඔය නිකන් ඉන්නකොට වාඩි වෙලා හිතින් මෙනෙහි කරන්න. එකක් අනුස්සති භාවනාවක්. කළ පින්කම් සිහි කරනු තවත් බලය වැඩි. බුද්ධ ශාසනයක පමණයි මේ සා විශාල පින් කරන්න පුළුවන්නේ. අනිත් කාලවල නම් පින් කරන්නට බෑ. මොගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කළහම එක දිව්‍යාංගනාවක් දැකගත්ත මහා මාලිගාවකින්න මහා සම්පත්තිය දර්ශනීය. එතුමියගෙන් අහලා තියෙන ඔබතුමිය මේ තරම් සම්පත් ලැබුවේ දර්ශනීය වුණේ මොකරපු පින්කම මොකද්ද? ස්වාමීනි මම මනුලොව ඉන්න කාලේ කවදාකවත් බොරු කිව්වේ නැහැ. කට පරිස්සම් කරගත්තා. බොරු කීමෙන් වැළකීමේ පින නිසා තමයි මේ සියලු සම්පත් ලැබුණේ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ සමාදන් වී රැකීමේ පිණින් මේ මට සම්පත් ලැබුණේ කිව්වා. තවත් දිව්‍යාංගනාවෝ 3 දෙනෙක් හම්බුණා. ඔබ කරගත්තේ පින්කම මොකක්ද? මම ස්වාමීනි මහා පින්කමක් කරගත්තු කෙනෙක් නෙමෙයි. මම මනුස්ස ලෝකයේ දුගී දුප්පත් කෙනෙක්. මම උග්දණු පූජාවක් කළා. ආන්නේ නිසා මම මේ දෙව්ලොවට ඇවිල්ලා මහා සම්පත් විඳිනවා. අනිත් දිව්‍යාංගනාවක මම කැකිරි ගෙඩියක් පූජා කළා. ඒ පිණින් මේ දෙව්ලොවට ආවේ. අනිත් දිව්‍යාංගනාවක මම මේ තිඹිරි ගෙඩියක් පූජා කළේ පිණින් දෙව්ලොවට ආවේ. අපට මොනම දෙයකින්වත් අඩුපාඩු නැහැ කිව්වා. ඒකම උන්වහන්සේ වැඩම කළා බුදුරජාණන් වහන්සේ ළඟට. ස්වාමීනි මෙපමණ පිනකින් දිව්‍ය ලෝකයේ මහා දිව්‍ය සම්පත් ලැබෙනවාද? ඇයි මොග්ගල්ලානි ඔබ සාකච්ඡා කරලා ආවේ? ඒ දිව්‍යාංගනාවෝ කළ පින්කම කුඩයි ලැබූ සම්පත විශාලයි. කුඩා දෙයක් දීලා මහා සම්පතක් ලැබුවා. එයින් ඒක විනාශ කරගන්න හොඳ නෑ. නැවත පින් උල්පත් පාද ගන්න ඕන. පින් වැඩි කරගන්න ඕන. එහෙම නැත්නම් ඒම විනාශ වුණොත් නායි නරක ආදියට යන්න වෙනවා. මනුලොව දෙව්ලොව බඹලොව උපන්නොත් නැවත වාසනාවන්ත පින්දහම් කරගෙන සුගතියක ඉන්නත් නිවනටපත් වෙන්නත් පුළුවන්. අන්න ඒවා ගැන කවුරුත් හිතලා කල්පනා කරලා දාන සීල භාවනා කියන පින්කම් ටික වැඩි කරගන්න. හැදෝ වැඩෝ මව්ට පියාට හොඳට සලකන්න ඕන. පරලෝ ගිහිල්ලා නම් පුණ්‍යානුමෝදනාවක් කරන්න ඕන. ටික වෙලාවක් හෝ දවසකට බණ ටිකක් අහන්න ඕන. භාවනා කරගන්න ඕන. උදේ හවස බුදුන් වඳින්න ඕන. අනේ මට මෙච්චර වැඩ තියෙනවා කියලා විතරක් හිතන්න එපා. මරණයක් තියෙනවා, පරලොවක් තියෙනවා. පිනක් දහමක් නැතුව පරලෝකියොත් සුගතියක් දකින්න බෑ. දුර්ගතිගාමී වෙන ඔය රහතන් වහන්සේ නමකගේ මව්පියන් ඇතුළු ඥාතීන් පිරිසක් හිටිය ඔක්කොම විශාල විපතකට අහුවෙලා නරක ආදියට ගියේ. പ്രേත ලෝකයට වැටුනේ. අන්තිමේ රහතන් වහන්සේට ඇවිදින් කිව්වා අපිට පුණ්‍යානුමෝදනාවක් කරන්න. මේ දරුවා කිව්වා සත්තු මරන්න එපා ආදී මේ උපදෙස් දුන්න එකක්වත් පිළිගත්තේ නැහැ. කරව පව් නිසා ඔක්කොම හොදගෙනම ගියා. අන්තිමේ රහතන් වහන්සේ තමයි දානමය පින්කමක් සිදු කරලා පුණ්‍යානුමෝදනාවක් කළේ. ඒ අයට පින් ලබා ගන්නට පුළුවන්කම ලැබුණා. එයින් සැපයටපත් වෙලා තියෙනවා. පුණ්‍යානුමෝදනාව සද්ධාවෙන් ගෞරවයෙන් ඕනෑකමින් සිදු කළොත් පුණ්‍යානුමෝදනාව ලබන අයට මොනම දෙයකින්වත් අඩුපාඩු නැහැ. වතුර පූජාවෙන් පැන් පොකුණු ලැබෙනවා. ආහාර පූජාවෙන් කෑම ලැබෙනවා. චීවර පූජාවෙන් ඇඳුම් පැළඳුම් ලැබෙනවා. ඒ වගේම පාවාහන් දෙකක් පූජ කරාම යාන වාහන ලැබෙනවා. එතකොට තම තමා විසින් සිදු කරගත්තේ පුණ්‍යානුමෝදනාවෙන් ඒ පරලෝකා ප්‍රාප්ත අයට නොයෙක් සම්පත් ලැබෙනවා.
අන්න ඒවා ගැන හිතලා කල්පනා කළ අපිත් පුළුවන් තරම් පින වැඩි කරගනිමු, සීලාදී ප්‍රතිපත්ති වැඩි කරගනිමු, ධර්ම ශ්‍රවණය කරමු, භාවනා කරමු. මේන් නිවන් දකිනා ජාති දක්වා අපිටත් සුගතියක එන්න පුළුවන්. ඉතා ඉක්මනින් අපිටත් පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ති ලක්ෂණ නිවනටපත් වෙන්න. ධර්ම දේශනාවෙන් ලැබෙන පින ඔබ අප සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. එතකොට කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදිංචාරිපාල කුරුප්පු මහත්මයා, ලාලනී ජයතිලක මහත්මිය මේ දෙපළගේ ප්‍රධාන දායකත්වයෙන් තමයි ධර්ම දේශනා පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කළ සීලයක පිහිටාගෙන මෛත්‍රී භාවනා කළ ලෝකෙටම මෛත්‍රී පතුරව කළ ධර්ම ශ්‍රවණය කළ මේ රැස් කරගත්තා වූ පින් බලෙන් පෙබරවාරි 2 වෙනි දින උපන්දිනේද ආරිපාල මහත්මයාට සුබ ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් ලැබේවා. දියුණුව සෙත සාන්තිය යහපත සැලසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්න. චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාටමත් අමරසිංහ ජයතිලක මහත්මයා, සුනන්දා මහත්මිය, අනුලා මහත්මිය, අයෝමා මෙනවිය ඇතුළු පවුලේ හැමෝටමත්, සුජිත් රාජපක්ෂ මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත්, සෝමා ජයතිලක මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටමත් මේ මහා පින් බලෙන් තුනුරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් ලැබේවා. කරන කී රැකී ආරක්ෂා සඵල වේවා. දියුණුවක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා. සිතන පතන සම්‍යක් ප්‍රාර්ථනාවෝ මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ලාලනී සා අමරසිංහ ජයතිලක මහත්මයාගේ දෙමව්පියන් වන බාඳුරාගොඩ මහත්තේ මුල්ල සිට මියගිය ඩී.සී. ජයතිලක මහත්මයා සහ මහත්මියටත් 20 ජූනි 14 පරලෝ සපත් ලාලනී අමරසිංහ ජයතිලක මහත්මයාගේ සහෝදරයා වන මොනුසිංහ ජයතිලක මහත්මයාට සහ වර්ග පරම්පරාවේ ඥාතීන්ටත් කඩවත ඇල්දෙනී පදිංචිව සිට පරලෝ සපත් ආරිපාල කුරුප්පු මහත්මයාගේ දෙමව්පියන් වන අරනෝලිස් කුරුප්පු මහත්මයා, සිසිලියාමි කුරුප්පු මහත්මිය ඇතුළු ආරිපාල මහත්මයාගේ සහෝදරයන් 5 දෙනාට සහ ඒ අයගේ වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් බෙම්මුල්ලේ පදිංචිව සිටි සෝමසිරි රාජපක්ෂ මහත්මයා සහ ඩී.එච්. ජයතිලක මහත්මයාටත් මේ උදාර පින් අත්වේ වනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඒ අභාව ප්‍රාර්ථ ඥාතිවරු මේ පින් ලබාගෙන සැපයටපත් වේවා. ආයුරාරෝග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා. දුක පීඩාවක් කරදරයක් සතර පා දුක සාගෙන වේදනාවක් නම වේවා. පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ලැබී හැම දිනාටමත් ඉතා ඉක්මනින් අමහා මහ නිවන් සම්පත් අවබෝධ කරගන්න මේ පිනත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. අපවත් වේවදල අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට අතිපූජනීය පානදුර අලි ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වේවදාල මහා සංඝරත්නයට රටදෑ වෙනුවෙන් දෙවිපිදු සියලු රණවිරුවන්ටත් කොරෝනා වෛරසෙන් පරලෝකීය අයත් මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා, සැපයටපත් වේවා, සුගතියක්ම වේවා, අමා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු, විෂ්ණු කතරගම දිව්‍ය රාජවරු, මෙද්බෝසතානන් දුටුගැමුණු දිව්‍ය රාජයා, මහා මහායා දිව්‍ය රාජයා, සක්දේව රජතුමා, විශ්වකර්ම දේව පුත්‍රයා ප්‍රමුඛ සියලුම දෙවියෝ මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණේ ලබා දෙත්වා. දෙවියන්ටත් අමා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඔබ පහදා වඩා තබා සුජීවත් වෙන මව්පියන්ට, වැඩිහිටියන්, ගුරුවරුන්ට, ඥාතීන්, සහෝදර සහෝදරයන්, හිතවත් අහිතවත් මැදා තම දෙනාටත් මේ මහානුභාව සම්පන්න පින් අත්වලේ හැම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුරාරෝග්‍ය ආදී සම්පත් සිද්ධ වේවා. සංසාර ගමන සුවපත් වී නිවන් පසක් කිරීමට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම ලංකාවාසී, ලෝකවාසී, අනන්ත ලෝකවාසී, අපාදක, දෙපාදක, චතුස්පාදක, බහුපාදක සත්වයෝ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා. දියුණුව සිත සාන්තිය ආපද සැලසේවා. ලෝකේ දුගී දුප්පත් ජනතාවත්, රෝගී ජනතාවත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සැපවත් ජනතාව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කොරෝනා රෝගීන්ද නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා, ඉක්මන් සුවේ සැලසේවා.
මේ වෛරසයේ ලෝකෙම ඉතා ඉක්මනින් තුරන් වේවා. ඒ වෙනුවෙන් අප කැපවෙන වෛද්‍යවරුන්ටත් හෙද කාර්ය මණ්ඩලයට රණවිරුවන්ට රාජ්‍ය නායකයින්ටත් උදව්පදව් කරන හැමෝටම සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා. සම්බෝධි විහාරාධිපති පූජ්‍යපාද බොරලන්ද වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමෝටමත් මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සම්පත් දීර්ඝායු සම්පත් පිණිස හේතු වාසනා වේවා. අවසාන වශයෙන් මේ රැස් කරගත් උදාර පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ රුවන්වැලි මහ සෑරදුන් වහන්සේගේ අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථානයේ අනුභවයෙන් බුද්ධ ගයාව බෝධීන් වහන්සේ වජිරාසනයේ අනුභවයෙන් ලුම්බිනී බරණැස කුසිනාරාම ජේතවනාරාමයේ වේළුවනාරාමයේ අපේ අටමස්ථාන සොළොස්මස්ථාන වල අනුභව බලයෙන් තුන් ලෝකයේ පුරා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා අෂ්ටද්‍රෝණයක් සොළොස් නෙලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේලාගේ අනුභව බලයෙන් අනන්ත බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් තන්නංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝභිත අනුමම දස්සේ පදුම නාරද පදුමොත්තර සුමේද සුජාත පිය දස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධාර්ථ තිස්සබුස විපස්සී සිඛී වෙස්සබෝ කකුසඳ කෝනා ගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉර්ධිආනුභාව බලයෙන් සුවසෝ දහස සංඛ්‍යාත ධර්මස්කන්ධ බලයෙන් ආර්ය මහා සංඝරත්නයේ අනන්ත ගුණ බලයෙන් දෙව්රකවරණෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කැනඩා ටොරොන්ටෝ යන නගරයේ පදිංචි ආරිපාල කුරුප මහත්මයා ලාලනී ජයතිලක මහත්මිය ඇතුළු පවුලේ හැමෝටමත් ධර්ම ශ්‍රවණලාභී හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු තියුණු වේවා සද්ධා වීරිය සති සමාධි ඥාන වැඩි දියුණු වේවා ඡන්ද චිත්ත විරිය වීමංස ගුණ ධර්ම වැඩි දියුණු වේවා දසපාරමිතාවන් වැඩි දියුණු වේවා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා දාන සීල භාවනා පින්කම් දියුණු වේවා කරන කියන රැකී රක්ෂාවන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා සාර්ථක වේවා දියුණුවක් යහපතක් වේවා අසනී පපුළු පද්දරව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල අනවින්න කොඩිවින බන්ධන යක්ෂ ප්‍රේත බොහෝ තමනුස්ස කරදර සොරු සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් දුර්ජනයන්ගෙන් වන කරදර පීඩා පවා සංසිඳල හැමෝටම සිතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා මෙතන් පටන් නිවන් දකිනා ජාති දක්වා සතර පා දුක සාගෙන වේදනාව දුගී මගේ අසරණකමක් කිසි කලෙක වන්නම වේවා පින්වන්ත ගුණවන්ත නැනවන්ත තේජෝ බල පරාක්‍රම ජීවිත පෙළක්ම ලැබේවා සත්පුරු ශාසනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපදාව නිවන් දකිනාතුරු හැමෝටම ලැබේවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාද සියාතින් අපෝපස්ථාන කිරීමේ වාසනාවත් ලැබේවා සෝසේ පාරමී ගුණධර්ම දියුණු කරලා ඔබ අප හැමෝටම මේ පින්කම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධ වන සාන්ති ලක්ෂණ මහා නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා කවුරුත් නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට කාටත් පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ
සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදන් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු